අයිබෝවන් සියලුම දෙනාට. ඉතින් ඔන්න අදත් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම කියලා දෙන්න යන්නේ පයිප් ක්ලීනර් වලින් ඇන්තෝරියම් මලක් කොහොමද හදන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ ඇන්තෝරියම් මලක් කොහොමද හදන්නේ? එතකොට ඇන්තෝරියම් මලට එන්න ඕනේ කොලේ කොහොමද හදන්නේ? මේකෙන් අපි මල් වාස් එකක් කොහොමද හදන්නේ? මේ දේවල් ටික ඔක්කොම වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. ඉතින් අපිව subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න, bell icon එක click කරන්න. ඊගාවට අපේ Facebook page එක like කරලා follow කරලා නැති කෙනෙක් ඉන්නවා නම් Facebook page එකත් like කරලා follow කරලා තියාගන්න. අපේ පන්ති ගැන විස්තර ඔයගලන්ට Facebook page එක හරහා දැනගන්න පුළුවන්. ඉතින් අපි අද pipe cleaner වලින් ඇන්තෝරියම් මලක් කොහොමද හදන්නේ, ඇන්තෝරියම් කොලේ කොහොමද හදන්නේ කියලා ඉගෙන ගනිමු. මම අද ඇන්තෝරියම් මලට අරගෙන තියෙන්නේ මෙරුන් කලර් එකකින් pipe cleaner. අපි ඉස්සෙල්ලාම තනි pipe cleaner එකක් අරගෙන මේ pipe cleaner එක මෙන්න මේ විදිහට තියලා මෙන්න මේ විදිහට කතිරයක් වගේ හිටින විදිහට තියලා මෙන්න මේ විදිහට කරකවනවා. ඊගාවට මේ පැත්තත් එහෙම කරකවනවා. කරකවලා මෙන්න මේ වගේ රවුමක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මුදුන හදාගෙන නැවත වතාවක් මෙන්න මෙහෙම හදා ගන්නවා. මෙන්න මේ හැඩයට. ඊට පස්සේ අපි තව pipe cleaner එකක් අරගෙන ඒක දෙකට කපා ගන්නවා. මෙන්න මේ විදිහට. කපාගෙන ඉවර වෙලා මෙන්න මේ වගේ රවුමක් හදාගෙන මේ රවුම මේ විදිහට කරකවලා අපි මෙතන කෙලවරට ඒක එකතු කරනවා. මෙන්න මේ විදිහට දැන් එන්න ඕනේ. ඊට පස්සේ අපි මේ හදාගත්තු කොටස පිරෙන්න pipe cleaner එකතු කරන්න තියෙන්නේ. මේක හරි ලේසි. මම ඉස්සෙල්ලාම මෙතන මුදුනෙන් පටන් ගන්නෙ. මේ විදිහට pipe cleaner එක මෙන්න මේ වගේ හදා ගන්න චුට්ටක් නවලා මෙන්න මේ විදිහට හදාගෙන ඒක මම මෙතන මෙන්න මෙහෙම තියා ගන්නවා. තියාගෙන මේක මෙහෙම ලං කරනවා. අපිට ඕන මෙතන වටයක් කරකවන්නත් පුළුවන්. ඊගාවට මම මේ pipe cleaner එක අපි මෙතන මේ මැද මුද්දක් වගේ රවුමක් හදාගත්තනේ. අන්න ඒ කොටස ඇතුලෙන් දානවා. මෙන්න මෙහෙම. දාලා මේක හොඳට ඇදලා මෙතනින් නවන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊගාවට මේ පැත්ත පිල් කරගෙන යනවා, පුරවගෙන යනවා. මෙතන ඉස්සලා මෙතන කෙලවරින් තිබ්බා. අපි මෙහෙම රවුමක් කරකවනවා. ඊට පස්සේ ආපහු මේ මැද අපි හදාගත්ත සිදුර ඇතුලෙන් තමයි pipe cleaner එක අරගන්නේ. මෙන්න මේ විදිහට අරගන්නවා. අරගෙන එතනින් රවුමට අනිත් පැත්තට හරවලා අරගෙන ආපහු මෙතන මුදුනට ගන්නවා. දැන් මෙතන මුදුනට එකතු කරන්න ඉඩ මදිනේ. ඒ නිසා මෙතෙන්ට මම තව pipe cleaner කොටසක් එකතු කරගන්නවා. එකතු කරගෙන මෙතනට තියලා නැවත වතාවක් මෙතන වටයක් කරකවන්න ඕනේ. මේ විදිහට කරකවලා ආපහු අපි මෙතන හදාගත්ත මේ රවුම ඇතුලෙන් දානවා. අපට අවශ්‍ය නම් මේක කරකවන්නේ නැතුව මෙන්න මෙහෙම ගන්නත් පුළුවන්. හැබැයි එතෙන්දී ලොකු සාර්ථකත්වයක් නැහැ. අපි මෙතන පොඩ්ඩක් රඳව ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි මෙතන එකතු කරනකොට pipe cleaner එකක් එකතු කරනකොට හැම වෙලේම එකතු කරන කොටස මේ කන පිට පැත්තට එනවා නම් හොඳයි. දැන් මෙතෙන්දි මම එකතු කරනකොට මෙතන අපි දාන කරකවන ගෙටේට සෙට් වෙනවා. එතකොට ඒ නිසා මම මේ pipe cleaner එකෙන් කොටසක් කපලා අයින් කරනවා. මේ විදිහට කපලා අයින් කරලා ඊළඟ pipe cleaner එක මෙතෙන්ට එකතු කරගන්නවා. එතකොට මේ අපි එකතු කරගත්ත තැන එන්නේ කන පිට පැත්තට මේ. එතකොට ඒක අපට වාසි. දැන් නැවත වතාවක් මම මෙතෙන්ට මෙහෙම
වටයක් කරකවනවා. කරකවලා ආපහු මේ ඇතුලෙන් පයිප් ක්ලීන් එක දානවා. ඔය විදිහට මෙතෙන්ට යනකම් අවසානයට යනකම් මේක පුරව ගන්න ඕනේ. මම දැනට මෙන්න මේ විදිහට නවලා ගන්නම්. එතකොට ඉක්මනට අපිට මේක ෆිල් කර ගන්න පුළුවන්. මම මෙතෙන්දි මේ හොඳ පැත්තට හොඳ පිටට පයිප් ක්ලීන් එකක් එකතු කරගත්තේ මේක මෙතන කෙලවරට එන නිසා. මෙතන අනිවාර්යෙන් පයිප් ක්ලීනර් කොටස වට දෙකක් වටයක් කරකවලා අපි ගන්න ඕනේ. මම දැන් මුල ටික නිකන් ගත්තේ ඉක්මනට කරන්න ඕන නිසා. නැත්තම් මෙන්න මේ විදිහට වටයක් කරකවලා අනිවාර්යෙන් අර ගන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ මෙතන පයිප් ක්ලීනර් ටික එහා මෙහා යනවා. එතකොට සිදුරු ඇති වෙන්න පුළුවන්, ස්පේස් තියෙන්න පුළුවන්, ස්පේස් නැති වෙන්න ගන්න ඕනේ. මෙතන ඉඩ මදි නම් මෙන්න මෙහෙම චුට්ටක් උඩට ඇදලා අල්ලගෙන මෙතන කෙලවරින්ම පයිප් ක්ලීන් එක එකතු කරන්න. හරි, දැන් මෙතන මම ෆිල් කරන්න කලින් මේක මේ විදිහටම ඉතුරු කරනවා. ඉතුරු කරලා අනිත් පැත්තට යනවා. අපි මේ පැත්ත ෆිල් කරගන්න ඕනේ. එතෙන්දී අපිට මෙන්න මේ යට පැත්තෙන් පටන් ගන්න පුළුවන්. කොයි පැත්තෙන් පටන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පටන් අරගෙන මේ විදිහට මෙතන අපිට මෙන්න මෙහෙම ඉවර කරන්නත් පුළුවන්. මේ වගේ අවස්ථාවලදී මෙන්න මෙහෙම ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ ආපහු මුලින් ඉඳලා පටන් ගන්නවා. ඔයාලට දැන් ගැටලුවක් එන්න පුළුවන්. ඇයි මම මෙතන ඉවර කරන්න නැතුව තිබ්බේ කියලා. මෙතන මම ඉවර කරන්න නැතුව තිබ්බේ මේ දෙපැත්ත ගානට බැලන්ස් වෙන්න ඕනේ. ලස්සනට අපි දෙපැත්ත බැලන්ස් කරන්න ඕන නිසා තමයි මම මේ කොටස ඉතුරු කරේ. මේකට පයිප් ක්ලීනර් 10ක් 12ක් විතර වගේ යනවා එක මලකට. මෙතන කෙලවරේදී මෙතන කරකවන්න අමාරුයි නම් අපි නිකන් රඳව ගන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. හැම වෙලෙම මෙතන මැදින් අරගන්නත් ඕනේ. මෙන්න මේ විදිහට එන්න ඕනේ. ඒතකොට දැන් අපි මෙතන අර නිකන් රඳවගත්ත නිසා මේක ගම් ගාලා මෙතන ලස්සනට අලව ගන්න ඕනේ. ඊගාව කාරණා තමයි ටිමර් එකක් අරගෙන දැන් මේ වටේ ෆිනිෂින් එකක් නෑනේ. අපි මේ වටේ ෆිනිෂ් කරගන්න ඕනේ. ඒතකොට ටිමර් එකක් අරගෙන මෙන්න මේ විදිහට අපි මේ කෙඳි ටික කපනවා. ගොඩක් කපන්නේ නෑ. මේක අර ලස්සනට බැලන්ස් කරගන්න ඕන නිසා වැඩිපුර හරිය මෙන්න මෙහෙම කපනවා. මේ පැත්තනොත් කපනවා. මේ පැත්තත් කපනවා. ඔන්න අපි කැපුවා. ඊගාවට දැන් අපි මේ කපපු කෙඳි ටික මේ මල ඇතුලේ තියෙනවානේ. එතකොට ඒ කෙඳි ටික අයින් කරගන්න ඕනේ. ඒතර මේ වගේ ෆ්ලැට් බ්‍රෂ් එකක් අරගෙන මෙන්න මේ විදිහට මේ කෙඳි ටික අයින් කරනවා. දෙපැත්තෙම පිහ දාලා මෙන්න මෙහෙම කෙඳි ටික අයින් කරගන්න. ඊළඟට මෙතන හරි ගියේ නැති, ඒ කියන්නේ අපි ගැටයක් දාපු නැති කොටස් ටික, වටයක් කැරකුවේ නැති කොටස් ටික මෙන්න මෙහෙම කරලා අලව ගන්න ඕනේ. නැත්තම් ඒක ගැලවෙනවා. ඊට පස්සේ කන පිට පැත්ත හරවලා බලන්න මේ වගේ ගැලවෙන තැන් තියෙනවද කියලා ඒවා මෙන්න මෙහෙම අලව ගන්න.
මෙන්න මේ විදිහට එන්න ඕනේ ඇන්තෝරියම් මල. ඊගාවට අපි මේකට රේණු එකතු කරන්න ඕනේ. ඝනකම් කම්බියක් ගන්න ඕනේ. ඝනකම් කම්බියට මම එකතු කරගන්නේ කහ පාට පයිප් ක්ලීනර් රේණු වලට. එතකොට සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 5ක් විතර වගේ 5ක විතර වගේ ප්‍රමාණයක් මෙන්න මේ විදිහට මම රේණුවට අරගන්නවා. අරගෙන මෙතනින් තියලා මෙන්න මෙහෙම ළඟ ඔතන්න ඕනේ. මෙතන මුදුනේ හොඳට ඔතන්න කම්බිය පේන්නේ නැති වෙන්න. ඊට පස්සේ ආපහු මම එතනින්ම පටන් ගන්නවා මේ විදිහට. මම ඔන්න අපරාධ නිසා ඒ ටික ඔක්කොම ඔතලා දැම්මා. මෙන්න මේ විදිහට මැද හැදෙන්න ඕනේ. වට ඕනනම් ඇතුලේ ගම් චුට්ටක් ගාලා මේක ඔතා ගන්නත් පුළුවන්. ඊගාවට මේක එකතු කරන්න ඕනේ මලට. මලට එකතු කරනකොට අපි මෙතන මලේ මැද පොඩි රවුමක් තියාගත්තනේ. මෙන්න මේ එතෙන්ට මේක දාන්න පුළුවන්. මෙන්න මෙහෙම මේ දාන්න පුළුවන් තැනක් බලලා මෙහෙම දාන්න. මෙන්න මේ විදිහට එන්න ඕනේ. රේණුවේ තමයි ගම් ගාන්නේ. මෙතන කෙලවරේ මෙන්න මෙහෙම ගම් ගන්නවා. ගම් ගාලා මෙන්න මේම හිමීට මෙතන කෙලවරේ තියලා අලවනවා. මේක ඇලවෙනකන් චුට්ටක් අල්ලගෙන ඉන්න ඕනේ මේ විදිහට. ඊගාවට මෙන්න මෙතනත් ගම් ටිකක් ගෑවට කමක් නැහැ. මේක ඇලවෙනකන් මෙහෙම අල්ලගෙන ඉන්න ඕනේ. අපි මේක ඇලවෙන්න තියලා තියමු. ඇලවුණාට පස්සේ බලමු. ඊගාවට අපි කොලේ හදන්න ඕනේ. කොලෙත් ওই විදිහම තමයි. මෙතෙන්දි මම පයිප් ක්ලීනර් ලා කොළ පාට අරගෙන තියෙන්නේ. කොලේ හදන කොටත් කලින් විදිහම තමයි මේ විදිහට තියාගත්තා. දෙපැත්ත එකතු කරා. එකතු කරලා මෙන්න මේ විදිහට මැද්දෙන් නවලා මෙහෙම මුදුන හදාගත්තා. මේක නැවත වතාවක් සමානව මෙන්න මේ විදිහට දෙපැත්තට අදිනවා. ඇදලා මෙන්න මේ වගේ හැඩයක් හදා ගන්න ඕනේ. ඊගාවට අපි තව පයිප් ක්ලීන් එකක් අරගෙන ඒ පයිප් ක්ලීන් එක මෙතෙන්ට එකතු කරන්න ඕනේ. මෙන්න මේ විදිහට එකතු කරනවා. එකතු කරලා මේක මෙන්න මෙහෙම මුදුනට අරගන්න ඕනේ. මෙතෙන්දී හොඳට බලා ගන්න. මෙතන මුදුන චුට්ටක් ඉතුරු කරන්න ඕනේ. කියන්නේ දැන් මේ විදිහට වටයක් කරකවුවා. ඊගාවට ඊළඟ වටේ කරකවනකොට මේ පයිප් ක්ලීන් එකේ ප්‍රමාණයටම නැතුව දශමයක් දෙකක් විතර වගේ මෙහෙම පොඩ්ඩක් උස්සලා නවන්න. මේ මෙතන පොඩ්ඩක් උස්සනවා. අපිට එහෙම උස්සන්නේ හැඩය අරගන්න. ඊගාවට මම වමෙන් පටන් ගන්නම්. වම් පැත්තෙන් පයිප් ක්ලීන් එක උඩට ගත්තා. දකුණු පැත්තෙන් පයිප් ක්ලීන් එක දැම්මා. ආයි වම් පැත්තෙන් අරගත්තා. ආපහු දකුණු පැත්තෙන් දානකොට මෙතන මුදුනෙන් දාන්නේ. මුදුනෙන් දාලා ආපහු දැන් මේ වම මේ දකුණු පැත්තෙන් ගත්තා. වමෙන් දැම්මා. ආයි දකුණෙන් උඩට ගත්තා. ඊට පස්සේ වම් පැත්තේ මුදුනෙන් දැම්මා. පයිප් ක්ලීනර් කොටස් එකතු කර කර යන්. ආපහු මම දැන් වමේනේ ඉන්නේ. ඒ නිසා වම් පැත්තෙන් උඩට ගත්තා. දකුණු පැත්තෙන් ආපහු මෙහෙම ඇතුළට දානවා පයිප් ක්ලීන් එක. ඊට පස්සේ නැවත වතාවක් වම් පැත්තේ කොටසින් උඩට ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන දකුණු පැත්තෙන් දානවා. මෙතන මෙන්න මේ වටේ මේ දෙක වටේ ෆිල් වෙන එක වෙන්නේ. ඊට පස්සේ මම දකුණෙන්නේ අරගත්තේ. දැන් මම දකුණෙන්නේ ඉවර කරේ. ඊට පස්සේ දකුණු පැත්තෙන්මයි ගන්නෙ. දකුණු පැත්තෙන් පයිප් ක්ලීන් එක උඩට ගත්තා. වම් පැත්තෙන් දැම්මා.
ආපහු දකුණු පැත්තෙන් උඩට ගත්තා. දැන් වම් පැත්තට එන්න ඕනේ. වම් පැත්තෙන් දැම්මා. වමෙන් උඩට ගත්තා. දකුණෙන් ආපහු යටට දැම්මා. නැවත වතාවක් වමෙන් උඩට ගන්නවා. දකුණු පැත්තේ කෙලවරෙන් ඉවර කරනවා. ආපහු දකුණෙන් අර ගන්නවා. වමෙන් යටට දානවා. නැවත දකුණෙන් උඩට ගන්නවා. වම් පැත්තේ මෙතන මුදුනෙන් අවසන් කරනවා මේ. ඔය විදිහට මෙතන ඉවර වෙනකම්ම අරන් යන්න ඕනේ. මම දැන් ඒක කරනවා. ඔයගොල්ලෝ බලන්න. මම මේක මට ලේසි වෙන්න මෙහෙම මගේ පැත්තට හරව ගන්නවා. එතකොට මට ලේසි. මෙතෙන්දිත් පුළුවන් තරම් පයිප් ක්ලීනර් එකතු කර ගන්නකොට කන පිට පැත්තට එන්න එකතු කරගන්න එක වඩා හොඳයි. මෙතෙන්දී පයිප් ක්ලීනර් දිගට ඔතාගෙන ඉන්නේ නැහැ. අපි එකක් ඉවරනකොට එකක් එකතු කරගන්නේ. මෙතනත් ඇන්තූරියම් මල වගේම තමයි දෙපැත්ත බැලන්ස් කරලා කෙරවලට යනකම් අර ගන්න ඕනේ. මේ කොලේ කන පිට පැත්ත හරවපුවාම මේ මැදින් මේ නාරටියක් වගේ හිටිනවා. මෙන්න මේ විදිහට. අවසානයේදී මෙන්න මේ විදිහට ඉවර කරනවා. කෙලවර ගම් ගාලා අලවමු. මේ පැත්තේ ඉතුරු වෙන කොටස ගම් ගාලා අලවන්න ඕනේ. මේකත් කලින් විදිහම තමයි අපි දෙපැත්ත ෂේප් කරගන්න ඕනේ. දෙපැත්ත ෂේප් කරන්න අපි මොකද කරන්නේ? මෙන්න මෙහෙම කට් කරනවා. මෙතන ගොඩාක් උඩට ගන්න එපා. මුදුන චුට්ටක් මුදුන වැඩි. මම මේක නවලා මෙන්න මෙහෙම හදනවා මුදුන. පෙන්සලකින් වැඩිපුර කොටස් ටික අයින් කරගන්නවා. ඊගාවට මේ වගේ වැඩ කරනකොට දැන් මේ කෙන්දිනේ අපි අයින් කරන්නේ කපපු මාක්ස් එකක් පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. ඊළඟට අපි කොලේටත් නටුවක් එකතු කරන්න ඕනේ. පයිප් ක්ලීන් එකක් අරගෙන මේ විදිහට දෙකට නවලා භාගයක් අරගන්නවා. භාගයක් අරගෙන අඟලක වගේ කොටසක මම මේක මෙන්න මෙහෙම ඔතා ගන්නවා. මේක ඔතා ගන්නකොට ගම් ටිකක් ගා ගන්න පුළුවන්. කන පිට පැත්ත හරවලා මේ වැඩිපුර කොටස් අලව ගන්නවා. ඊගාවට මෙන්න මේ කොටසේ ගම් ගන්නවා. මේ කොටස මෙන්න මෙහෙම හොඳට ගම් ගා ගන්න. පැත්තක ගම් ගාලා මෙන්න මේ විදිහට තියලා අලවන්න ඕනේ. මේක අපි වේලෙන්න තියමු. මෙන්න මේ විදිහට අලවගෙන තියෙන්නේ මේ. මෙතන ඉඳන් අලවගෙන තියෙන්නේ. ඊගාවට මේ අලවගත්තු මලයි දැන් මේ තියෙන මල මේක මෙන්න මෙහෙම අපට හදලා බැලන්ස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අරගෙන පටේ පොඩ්ඩක් දෙපැත්තට මෙහෙම නවලා
මේ විදිහට හදා ගන්නවා. ඊගාට මේක ටේප් කරන්න ඕනේ. ෆ්ලවර් ටේප් එකෙන් ටේප් කරලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් පයිප් ක්ලීනර් වලින්ම ටේප් කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ මේ වගේ හදාගත්ත මල්. කොලෙත් ඒ විදිහම තමයි. කොලෙත් අපි ටේප් කර ගන්නවා. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්තු කොළ. මෙතෙන්දී මේ කොලේ ගම් එක වේලුණාට පස්සේ මෙන්න මෙහෙම මේ විදිහට අපට ඕන විදිහට නවා ගන්න පුළුවන්. මම මෙතනින් මෙන්න මෙහෙම නවනවා. දැන් අපිට තියෙන්නේ මේ ටික එකතු කරලා මල් වාස් එකක් හදන්න. මම රතු පාට මල් තියෙන නිසා රතු පාට මල් වාස් එකක් අරගත්තා. ඩ්‍රයි ෆෝම් එක එකතු කරන විදිහ මම කලින් වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා. කලින් කියලා දීලා තියෙන විදිහම තමයි. ඩ්‍රයි ෆෝම් එක මල් වාස් එකේ අඩිය ප්‍රමාණයට කපා ගන්නවා. පේපර් කටර් එකක් පාවිච්චි කරලා කපන්නේ. මේ විදිහට තියලා බලනවා කොයි කෑල්ලද ගානට හරියන්නේ කියලා. එතකොට මේක ගානට හරියනවා. අපි එහෙනම් මේක උඩින් තියමු. මෙහෙම තියෙනකොට මෙන්න මේ විදිහට අඩි රූලක් තියන්න. අඩි රූල ඩ්‍රයි ෆෝම් එකේ හිටලා තියෙනවා නම් අපි ඩ්‍රයි ෆෝම් එක කපලා උස අඩු කරගන්න ඕනේ. කොයිම වෙලාවකවත් මේ මල් පෝච්චියට වඩා උසට ඩ්‍රයි ෆෝම් එක ගන්නෙ නෑ. මම මේකෙන් මේ එක තට්ටුවක් කපලා අයින් කරනවා මෙන්න මේ විදිහට. අපි ඉස්සෙල්ලාම අලවලා බලමු උස අඩුද වැඩිද මදිද කියලා. මම අඩියට ගම් ටිකක් දාලා තමයි ඩ්‍රයි ෆෝම් එක අලවන්නේ. මේ විදිහට ඇලවෙනකන් හොඳට තද කරලා අල්ල ගන්න ඕනේ. ඊගාට අනිත් කොටස මම තව චුට්ටක් උස අඩු කරනවා. දැන් හරි. ගම් ටිකක් එකතු කරගෙන තමයි ඩ්‍රයි ෆෝම් එක අලවන්නේ. මම මේකට ගල් ටිකක් එකතු කරගන්නවා. ඔයගොල්ලෝ ගල් එකතු කරගනිද්දි මේ ගල් හොඳට සෝදලා ගන්න ඕනේ. සෝදලා වේලලා ගන්න. මඩ පිටින් එකතු කරගන්න එපා. මේ ගල් වලට හොඳට ගම් දා ගන්න ඕනේ. පෝච්චිය හැරවෙනකොට ගල් ටික හැරෙන්නේ නැති වෙන්න. කාඩ්බෝඩ් කෑල්ල කපා ගන්නවා. අපි ෆෙල්ට් කොටස අලව ගමු. මේ වටේත් ආවරණය කරගන්න ඕනේ. මම ඒක කලින් වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා. ඒ නිසා ඒක කොටස ඔයගොල්ලෝ ආවරණය කරගන්න. මම දැනට මේ විදිහට අලවනවා. මේ මල් පෝච්චියේ පොඩි අවුලක් තියෙනවා. මේක පොඩ්ඩක් මෙන්න මේ හරියෙන් ඇදයි. ඒ නිසා පොඩි ස්පේස් එකක් එනවා මේ. ඔර දැන් හරි. දැන් අපිට තියෙන්නේ මල් ටික වාස් එකට එකතු කරන්න. මේකේ මලයි මල්වල නටුයි කොළවල නටුයි පෝච්චියේ මුඩ තියෙන නිසා අපට පුළුවන් පෝච්චියේ අඩියට ලස්සන මල් ටිකක් කොළ ටිකක් වගේ වෙනම එකතු කරගන්න. එතකොට පෝච්චියේ අඩියේ තියෙන හිස් බව නැතුව යනවා.
මම මෙන්න මෙතෙන්ට මලක් එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට මල් එකතු කරගත්තා. මේ තියෙන්නේ අපේ ඇන්තෝරියම් වාස් එක. අවසානයේදී මෙන්න මේ විදිහට එන්න ඕනේ. එතකොට මම කිව්වේ මෙන්න මේ අඩියේ තියෙන හිස් බව නැති කරගන්න චුටි චුටි කොළ ටිකක් මොන හරි මල් ටිකක් මේ කඩියට එකතු කරගන්න පුළුවන්. ඔන්න ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් අපි ඇන්තෝරියම් මලක් කොහොමද හදන්නේ, ඇන්තෝරියම් කොළේ කොහොමද හදන්නේ, අපි ඒක වාසයකට ගන්න කොහොමද, මේ දේවල් ටික ඔක්කොම කතා කරා. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. ඔයගොල්ලන්ගේ අදහස් යෝජනා තියෙනවා නම් මට යොමු කරන්න. ඊගාවට තව ඉස්සරහට මොනවද හදන්න ඕනේ කියලා ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මේ දේවල් බලලා ඔයගලන්ගේ කැමැත්ත අනුව තව වීඩියෝ ගණනාවක් ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලොත් මේ නිර්මාණය හදලා බලන්න. මගේ තව වීඩියෝ තියෙනවා YouTube එකේ, ඒවත් බලන්න. එහෙනම් අදට සමුගන්නවා හැමෝටම ආයිබෝවන්.